Hi යාළුවනේ, welcome back to my YouTube channel. ඉතින් කොහමද ඔයාලට? බලන්නකෝ මේ කම්මැලි ළමයා. උදේ පාන්දර හැරිලා. පාන්දර නම් නෙමෙයි 7:00ත් පහ වෙලා ඉතින්. ඔයාලගේ YouTube පවුලට මාවත් ඉතින් අද ඉඳන් ආදරෙන් එකතු කරගන්න කියලා ඉල්ලනවා. මං ගැන ඔයාලට පස්සේ කියන්නම්කෝ. ඉතින් යාළුවනේ, ඔයාලත් රැට නිදාගත්තී ඔයාලගේ කොණ්ඩේ ඔයිල් ගාලා ගොතලද නිදාගන්නේ? ඔයිල් නම් කෙසේ වෙතත් මම කොණ්ඩේ නම් ගොතලා තමයි නිදාගන්නේ. මොකද නැත්තම් උදේට මගේ ඔළුව පිස්සන් කොටුවක් වගේ. ඉතින් යාළුවනේ, ඔයාලගෙන් පොඩි දෙයක් අහන්නද? ඔයාලා උදේට හැරුණු ගමන්ම ෆෝන් එක අතට ගන්නව නේද? සෝෂල් මීඩියා පැත්තේම දුවනව නේද? අනේ පොඩ්ඩක් හැරුණු ගමන් ඕක පොඩ්ඩක් පැත්තකින් තියලා චුට්ටක් මිදුලට බැහැලා කුරුල්ලන්ගේ ලස්සන මිහිරියාව, ඒ ලස්සන සබාදාම චුට්ටක් විඳ ගන්න. ඒ දැනෙන සැනසීම කියන්න බැරි තරම්. ඇත්තටම කිව්වොත් මුළු දවසම පොසිටිව් වයිබ් එකකින් ගෙවන්න අපිට පුළුවන් වෙනවා. මම නම් ඔය අපේ අම්මගේ මල් වගාව තමයි බලන්නේ. මල් කිව්වට ඉතින් මල් නෙමෙයි කොළ තියෙන්නේ. ඒක කොළ වගාවක්. කැම්පස් එකේ ඉතින් අපිට කොහෙන්ද ඉතින් අයිස් වෝටර් නේද අනේ. මම නම් ගෙදර එන්නෙම අයිස් වෝටර් ට්‍රීට්මන්ට් කරන්න බලාගෙනම තමයි. මොකද මගේ මූණට ඒක මාරම බෙනිෆිට්ස් තියෙනවා. ඇත්තටම පිම්පල්ස් එකක් එන්න අපිට දැනෙනවා නැත්ති. ඒක එනවා දැනෙද්දී ඇත්තටම අයිස් වෝටර් ට්‍රීට්මන්ට් එක කරාම හොඳ වෙනවා. මම කියන්නේ අත්දැකීමෙන්. හරිද? ඔය ඉතින් මම යූස් කරන ජනට් එකේ පිම්පල්ස් අවුට් ෆේස් වොෂ් එක. මම වොෂ් එකක් දාන්නයි හදන්නේ. ඔය මම යූස් කරන ජනට් එකේ පිම්පල්ස් අවුට් ෆේස් වොෂ් එක. එතකොට මේ ඇලෝවේරා ජෙල් එක ෂෙලෝ එකේ. එතකොට මේ ප්‍රිවෙන්ස් එකේ සන්ස්ක්‍රීන් එක. ඔයාලත් යූස් කරනවද? ඇත්තට මේක ගොඩාක් හොඳයි. එතකොට මේ මම යූස් කරන බොඩි ලෝෂන් එක, ඒක වැස්ලින් එකේ මාරම සුවඳයි ඒක නම්. මේ මගේ ඩියෝඩ්‍රන්ට් එක ජනට් එකේ. එතකොට මේ මං ආසම එකක් තමයි පැන්ඩා බේබි කොලෝන් එක. ඇත්තටම පර්ෆියුම් පරාදයි මට නම්. ඒක මාරම සුවඳයි. ඔයාලත් යූස් කරලා බලන්නකෝ. මේ වැස්ලින් එකේ බ්ලූ සීල් එක. මේක මම කොණ්ඩේ අකිස්ස පැලෙනවට ඒකටත් ගානවා. මොකද කොණ්ඩේ ඩ්‍රයි වෙන එක නවතිනවා මේකෙන්. මම අත්දැකීමෙන් කියන්නේ. මේ මගේ කොඹ බේබි ක්‍රීම් එක. මේක නම් මම අත්වල කකුලවල තමයි ගාන්නේ. ඔයාලා නේල්ස් ගැන මොකද හිතන්නේ? මම මාරම ආසයි නේල්ස් වවලා ඒවා කලර් කරන්න. චූටි කාලේ දම්ම ආස දෙයක් තමයි. ඉතින් මම ඇත්තටම ආසයි බ්ලැක් කලර් එකට. මගේ නේල්ස් වලට බ්ලැක් කලර් ගෑවම ඇත්තටම ලස්සනයි. ඉතින් මම ගොඩාක්ම යූස් කරන්නේ බ්ලැක් කලර් තමයි. ඉතින් ඔයාලත් මං වගේ නේල්ස් වවන්න කලර් කරන්න ආසයිද? ඔයාලා ජර්නලින් ගැන මොකද හිතන්නේ? ඇත්තටම අවුරුදු 3ක් තිස්සේ මම ජර්නලින් කරන්නේ පුදුම ආසාවකින්. මේ මගේ 2026 ජර්නලින් එක. ඇත්තටම මම මේකේ ජර්නල් වර්ග කීපයක්ම කරනවා. ජන්ක් ජර්නල් එක, ග්‍රැටිටියුඩ් ජර්නල්, බුලට් ජර්නල්. ඇත්තටම ඔය බුලට් ජර්නල් එක තමයි මම ඔයාලට පෙන්නන්නේ. ඒකේ ට්‍රැකර්ස් තියෙනවානේ. හැබිට් ට්‍රැකර්, එතකොට ස්ලීපින් ට්‍රැකර්, සෝෂල් මීඩියා ට්‍රැකර්, මූඩ් ට්‍රැකර්. ජනවාරි කවර් පේජ් එක තියෙනවා. ඒ විදිහට මම දැනට තියෙන මාස, අපි ගෙවිච්ච මාස ටික ජනවාරි, පෙබරවාරි, මාර්තු මම මේ තුනටම කවර් පේජ් හදලා ලස්සනට ජර්නල් එක හදලා තියෙන්නේ.
ජර්නලින් නිසා මට ලැබිච්ච දෙයක් කියන්නද? ඇත්තටම මම ජීවත් වෙනවා කියලා දැනුනේ ජර්නලින් නිසා. ඒක බොරුවක් නෙවෙයි. අත්දැකීමෙන්මයි කියන්නේ. මේක මාරම එකක්. ඔයාලා කරලා බලන්න පොඩියට පටන් ගන්න. ලොකු දේවල් ඕනේ නෑ. ඔයාලට දවසේ දැනෙන දේවල් ලියන්න පටන් ගන්නකෝ. දවසේ වෙච්ච දේවල් ලියන්න පටන් ගන්නකෝ. ඒක කරාට පස්සේ ඔයාලටම ටික දවසකින් ආස හිතේ මේ වගේ ලස්සනට පොතක් හදන්න. කැම්පස් එකේ ඉඳලා ඇවිල්ලා ඇත්තට මේ ඒකාකාරී ජීවිතයෙන් මිදලා ගෙදර එද්දි පුදුම සැනසීමක්නේ දැනෙන්නේ. මම ඉතින් පොතක් කියවන්න පටන් ගත්තා. ඒක මම ඇත්තටම අරගෙන ගොඩාක් කල් බුක් ෆෙයාර් එකෙන් තමයි අරගත්තේ. තාම කියවුවේ නෑ. ඇත්තටම කියවන්න ටයිම් එකක් තිබ්බේ නෑනේ. මං ඒක අද කියවන්න පටන් ගත්තා. ජීවිතයට ආලෝකයක්. මං හිතනවා ඒක ලස්සන වෙයි කියලා. මං ඔයාලට කියන්නම්කෝ ඒක ලස්සනයි නම්. නේල්ස් කලර් කළාට පෙන්වන්න බැරි වුණානේ මගේ නේල්ස් ටික. ඔන්න බලන්නකෝ යකෙක් වගේ නේද? ඔන්න ඉතින් මේ පණ්ඩිත ළමයා පොතක් කියවනවා නෙමෙයි සුවඳ බලනවා. ඔයාලත් මං වගේ අලුත් පොතක් ගත්තම ඒකේ සුවඳ බලනවද? මම මාරම ආසයි ඒකේ සුවඳ බලන්න. පණ්ඩිතකමට පොත කියවන්න ගත්තට මොන පිස්සුදානේ පැය භාගයක්වත් කියුවේ නෑ. ඔන්න ඉතින් ඊළඟට ෆිල්ම් එකක් බලනවා. මම මේ බලන්නේ හැරී පොටර්. බලන්නකෝ ඒක බලද්දි කිසිම කම්මැලිකමක් නෑ, නිදිමතකුත් නෑ. එහෙනම් අදට මම ගිහින් එන්නම්. ඔයාලට මගෙන් දැනගන්න දෙයක් තියෙනවා නම්, මගේ අඩපාඩු තියෙනවා නම් ඔයාලට කියන්න කියලා ආදරෙන් ඉල්ලනවා. Thank you for watching. Bye guys.